ටෝනි රොබින්ස් කියන අලවි ගුරු ඔහු ඉතාම වැදගත් දෙයක් කියනවා. අදෘශ්‍යමාන දෙයක් දෘශ්‍යමාන කර ගැනීමට හැකි එකම ක්‍රමය ඉලක්කයක් තබා ගැනීමයි කියන්නේ. හරියට නිකන් යලි උපදිනා වගේ වැඩක්. දෘශ්‍යමාන නොවූ දෙයක් දෘශ්‍යමාන කර ගැනීම තමයි ඉලක්කයක් තබා ගන්නවා කියලා කියන්නේ. ලෝක ප්‍රකට චීන දාර්ශනිකයා කොන්ෆියුෂස් කියනවා. It does not matter how slowly you go as long as you do not stop. කමක් නෑ ඔබ අරමුණ කරා යන ගමන හෙමින් ගියාට ඔබ නොනවත්වා යනවා නම් ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබේ ආකල්ප ඔබේ අරමුණ තුළ දැක ගැනීමට පුළුවනි. ඔබ තුළ තියෙන ජය ගැනීමේ පිපාසය ඒ තුළ දැක ගැනීමට පුළුවනි. ඔබ විදර්ශනය කරන දේ ඔබට ලැබෙනවා. ජීවිතයේ සියලුම කටයුතු සාර්ථක කරගත් මිනිස්සු සාර්ථක ආයතන ඒ සාර්ථකත්වය ඇති කර ගැනීමට සාර්ථක රටවල් ඒ දියුණුව කරා යාමට බලපාලා තියෙන ප්‍රධාන කරුණක් තමයි සැලැස්මක් ඇතුව ඉදිරියට ගමන් කිරීම. පෞද්ගලිකව තමන්ට තියෙන ලෝකය තමයි තමන්ගේ පැවැත්ම සහ තමන්ගේ දරු පවුල. ඒ කටයුතු වලදී සෑම දෙයක් ආශ්‍රිතව අලෙවිකරණයට ආශ්‍රිතව විතරක් නෙවෙයි ව්‍යාපාරකරණයට ආශ්‍රිතව පමණක් නෙවෙයි සාර්ථකත්වයේ කරා යන ගමනට කළමනාකාරීත්වයක් ඇතිව ඉදිරියට යෑමට ප්‍රයෝජනවත් වෙනවා දර්ශනයක් ඇතුව වැඩ කිරීම. ප්‍රතිපත්ති සමූහයක් එක්ක ජීවත් වීම. දර්ශනයක් තියෙනවා කියලා කියන්නේ ජීවන දර්ශනයක් තියෙනවා කියලා කියන්නේ තමන් ජීවත් වෙන ක්‍රමය. උදාහරණයක් තමන්ට ප්‍රතිපත්තියක් තියාගන්න පුළුවන් නම් සත භාගයක්වත් අපේ ගෙදර මම වියදම් කරන්නේ නැහැ මත්පැන් වලට කියලා. අනේ ප්‍රතිපත්තිය පවුලේ ප්‍රගතියට හේතු වෙනවා. මං තව කෙනෙක් එක්ක තරඟ කරමින් දියුණු වෙන්න යන්නේ නැහැ කියලා හිතෙනවා නම් අල්ලපු ගෙදර එක්කන කොහොම ජීවත් වුණත් මම මගේ අරමුණත් එක්ක පහසුවෙන් ගමන් කරනවා. මගේ ළමයි අල්ලපු ගෙදර කෙනත් එක්ක අනිත් පවුලේ අන්තයට වැඩිය හොඳට උගන්වනවා කියලා තරඟයක් ගත්තේ නැත්නම් තමන්ට පුළුවන් උපරිමයෙන් තමන්ගේ දරුවන්ට සන්තෝෂෙන් උගන්වනවා. ඒ අයට පීඩාවකුත් නැහැ, තමන්ට පීඩාවකුත් නැහැ. නමුත් තමන් යන ගමන පිළිබඳව අරමුණක් තිබිය යුතුයි. එය තියාගන්න එක තමයි සාර්ථකත්වයට යන්න පුළුවන් වෙන්නේ. අරමුණක් කියනවා නම් ඒක අනිවාර්යෙන් කාලානුරූප වෙන්න ඕනේ. මං කවදා හරි ගයක් හදනවා කිව්වට ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මං කවදා හරි කසාදයක් බඳිනවා කිව්වට ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නිශ්චිත කාලවකවානුවක් තියාගන්න ඕනේ. මං කවදා හරි SSC පාස් වෙනවා කියලා හරියන්නේ නැහැ. අහවල් කටයුතු තමයි කරන්න කියලා කල්පනා කරලා තියාගන්න අතරේ හොඳම වෙලාව තමයි අලුත් අවුරුද්දක් උපදිනකොට අලුත් උපන්දිනයක් ඇති වෙනකොට එතන ඉඳලා මේ වර්ෂයත් එක්ක ගනුදෙනුව මන්න මේ ඉලක්කය කරා මම ගමන් කරනවා කියන්නේ. එතකොට ශිෂ්‍යයෙක් හැටියට තියාගන්න අරමුණු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට තියාගන්න අරමුණු, වැඩිහිටි කෙනෙක් හැටියට, තරුණෙක් හැටියට තියාගන්න අරමුණු, වෙන විභාග සමත් වෙන්න, ව්‍යාපාර සාර්ථකත්වයේ සමත් වෙන්න ලිඛිත අරමුණක්. ඒකට කියනවා ඔබ ලිඛිත සැලැස්මක් හදන තෙක් ඒක සීනයක් පමණයි. තමන් පුරුදු වෙනවා නම් මෙන්න මම මේ අරමුණු දිනා ගන්නවා කියලා තමන්ට බලන්න පුළුවන් තරක් තියෙනවා. හරි මගේ යනවාද කියලා. ඒ තැන් වලට යනවා නම් තමන්ට පුළුවන් මෙන්න මේ ගමන මම යමින් ඉන්නවා කියලා.
අවුරුද්ද තුල ලක්ෂ 5ක් ඉදිරි කරන්න පුළුවන් කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒක ලියන්න. එතකොට දැනගන්න අඩු ගානේ මාසෙකට රුපියල් 40000ක් ඉතුරු වෙන්න ඕනේ. අවුරුද්දටම රුපියල් 25000ක් ඉතුරු කරනවා කියලා කිව්වනම් මාසෙකට රුපියල් 2000කට වැඩිය ඉතුරු වෙන්න ඕනේ. එතකොට තමයි එයාට ඒ ස්ථානයට යන්න පුළුවන් කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ පුංචි දේ ලිව්වේ නැත්තම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ කටයුත්තකට පාඩම් කරන්න මෙන්න මේ වෙලාවට මම නැගිටිනවා කිව්වොත් ඒක නිශ්චිත වශයෙන් තමන් ලවා කර ගැනීමට ලෑස්ති කරන්න. ඒ වෙලාවට නැගිටිනවා කිව්වොත් අනිවාර්යෙන් තමන්ට ඒ වෙලාවට සංඥාව දීලා නැගිටවන්න මනසට ශක්තියක් තියෙනවා. ඒ ප්‍රයෝජන ගන්න. මේ අලෙවිකරණය ආශ්‍රිතව ජීවන ගමන පෝෂණය කිරීමට ආශ්‍රිතව මං ලෝකයේ නම්ලත් ප්‍රධානීන් කීප දෙනෙකුගේ අදහස් දැක්වීමක් මේකට එකතු කරනවා. ඔබට කරන්න බැරි දෙයක් නැහැ හිතුවොත්. ඒ හිතන ආකාරය ප්‍රායෝගිකව තව කෙනෙක් පරද්දන්න බලාපොරොත්තුවක් නැතුව තව කෙනෙකුට ඉහළින් හිටින්න කරන දෙයක් හැටියට ද්වේෂයෙන් කල්පනා කරන්නේ නැතුව hina වෙලා සන්තෝෂෙන් අදිෂ්ඨානයෙන් කරන්න පුළුවන් දෙයක් හැටියට පටන් ගන්න.